Hi, welcome to my channel. හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මුලින්ම. අද 2026 ජනවාරි 2 වෙනිදා. ඉතින් අලුත් අවුරුද්දේ අපි කට්ටිය කොහෙද ගියේ කියලා බලමුකෝ. ඉතින් වෙනද වගේම අපි කට්ටිය එකතු වෙලා පොඩි පික්නික් එකක් ආවා. අපි මේ ආව තැනට කියන්නේ ඉතින් කේව් කියලා. මෙතන පිහිටලා තියෙන්නේ සලාල් නගරයේ ඉඳලා කිලෝමීටර් 18ක් 20ක් වගේ දුරකින්. විනාඩි 15ක 20ක වගේ ඩ්‍රයිව් එකක්. අපි දැන් මේ කේව් එක බලන්න තමයි යන්නේ. මේ පඩිපෙලෙන් නැගලා තමයි යන්න ඕන. එහා පැත්තේ ස්ලෝප් එකක් තියෙනවා. පොඩි බබාගේ කාට් එක අරන් එන්න බැරි නිසා කට්ටියක් ඒ පැත්තෙන් ආවා. මෙතන තියෙන විශේෂත්වය තමයි මෙතන ඉඳගෙන මුළු සලාල නගරෙම බලන්න පුළුවන්. මේ තියෙන්නේ සලාල නගරයේ මෙතනට පේන විදිය. මේ පහලින් තියෙන රෙස්ටෝරන්ට්. අපිට ඕන නම් කෑම අරගෙන කන්න පුළුවන් එතනින්. මේ තියෙන ස්ලෝප් එක පාර පඩි නගින්න අමාරු කෙනෙක්ට උනත් මේක බලන්න යන්න පුළුවන්. රෑ වෙද්දි තමයි මේ සිටි වේව් එකේ ලස්සන දැක ගන්න පුළුවන් වෙන්නේ. ලයිට් දැම්මට පස්සේ. අපි දැන් මේ ඉන්නේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර 400ක් වගේ උඩින්. මේ කේව් එක පිහිටලා තියෙන්නේ ඒ වගේ උසකින්. ඒ කියන්නේ මුහුදෙන් යට වෙලා තියෙන්නේ නැති නේද? මීටර 400ක් තරම්. මේ උඩත් රෙස්ටොරන්ට් එකක් තියෙනවා. ඒ වුණාට ඒවා පරණේව කඩලා දාලා අලුතෙන් තාම හදනවා. යන්න එහෙමට ලොකු දුරක් නැහැ. පොඩි හයික් එකක් තමයි යන්න තියෙන්නේ. මෙතන තියෙන මේ පොඩි ෂෝට් කට් එකක් කේව් එකට යන්න. නෑ ඔය පැත්තට එන්න පුළුවන්. මේ තියෙන්නේ අපි බලන්න ආපු කේව් එක. මේකත් හැදිලා තියෙන්නේ ලයිම්ස්ටෝන් වලින්මයි. නිවාඩු පාඩුවේ ඇවිල්ලා ලස්සනට දවස ගත කරලා යන තැනක් හොඳ තැනක්. මේ කේව් එක ටිකක් ලොකුවට තියෙනවා. එහාට වෙන තව දිගටක් තියෙනවා. අපි පහලට ගිහින් බලමුකෝ මේ කේව් එකේ ඉතුරු ටික. මෙතන view point එකක් තියෙනවා. එතන ඉඳලා බැලුවහම වාදිගාසිස් තමයි පේන්නේ. ලොකුත් ගිහින් තියෙන මෙතන. බැල්කනි view එකක් තමයි මෙතන දකින්න තියෙන්නේ. ලස්සනම දේ බලන්න නම් එන්න ඕන සැප්තැම්බර් වගේ. එතකොට වැස්සත් ඉවර වෙලා අවට පරිසරයේ ඔක්කොම කොළ පාට වෙලා තනින් තනින් හැදුණු දියඇලිත් එක්ක ලස්සනට පරිසරය බලන්න පුළුවන්. අගෝස්තු සැප්තැම්බර් වගේ කාලය ආවොතින්. එතකොට වැස්සත් නැවතිලානේ.
වහින කාලෙට ආවනම් අපිට බලා ගන්න පුළුවන් ඒ පාර සම්පූර්ණයෙන්ම වතුරෙන් වැහිලා තියෙන විදිය. හැමතැනින්ම දී ඈලි හැදිලා තියෙන විදිය. මෙතන තියෙන විශේෂත්වය තමයි එක පැත්තකින් ජාසිස් නිම්නය සලාල සිටි එක අනිත් පැත්තෙන් දකින්න පුළුවන්. අපි ඉතින් ටිකක් වෙලා මෙතන ගත කරලා පහලට ආවා. ඊට පස්සේ අපි ගියේ තේ බොන කට්ටිය සෙට් වෙන තැනක් හොයාගෙන. ලොකු දුරක් ආවේ නෑ. එතනම පහල ටිකක් එහාට වෙන්න හොඳට ඉඩකඩ තියෙන තැනක් සෙට් වුණා. හොඳටම සීතලයි මේ දවස්වල. අපි ඉතින් පොඩ්ඩක් එහාට මෙහාට ගියා ලස්සන බලන්න ඉන්න පරිසරේ. වටේ පිටේ පරිසරෙත් බලලා ගෙනියපු කෑම ටිකක් කාලා තේත් බීලා ලස්සන සන්ධ්‍යාවක් අපි ගත කරා. ටිකක් සීතලයි. අපි ඉතින් ගිනි මැලයක් ගහගෙන ඒක වටේට වෙලා හිටියා. හුලඟක් ටිකක් තිබුණා. එක්කෙනෙක් එයාට හම්බුන බතල ටිකක් අරන් තියෙනවා. ඉන්දරේ තම්බගෙන කෑවා. උච්චගෙනනේ. වටේට ඉඳගෙන අපි කෑවා. සීතල නිසා අද නම් ගොඩක් රැ වෙනකන් ඉන්න බැරි වුණා. 10 විතර වගේ වෙද්දි අපි පහලට ආවා. බතල අපි කන බතල මේ. යන්නේ උන් අල්ලපල්ලා. පහලට ඇවිල්ලා ඉතින් කඩපේලියට ගියා බිරියානි කන්න. ආයිමත් දවසක අපි ගත කරපු ලස්සන දවසක් අරන් එන්නම් ඔයාලට. thank you ඔයාලට.